ඒයෝ ලොකු ගෑන් වස්සක් මොකද වෙන්නේ අද අපි කරන්නට අමුතුම සීන්න මෙච්චර දවස් අපි කරේ සින්දු ඇහුවා ෆේස්බුක් මීම්ස් බැලුවා ඔය ඔක්කොම බලද්දි මට හිතුණා අපි ඕව බලන්නේ නැතුව අපි ගිහිල්ලා හොල්මන් එකක් බලමු කියලා නෑ මට හිතුනේ ගන්නේ මේක අපේ ගෑන් එකේ කවුරු හරි ගෑන්ගි කෙනෙක් මට දාලා තිබ්බ රික්වෙස්ට් කරලා තිබ්බා ලොකු පුතා අපි ගිහිල්ලා බලමු කසායි බයි ගොයමු අනිත් දන්නේ නැහැ නම කිව්වා හරි එයා දානවා හොල්මන් වීඩියෝස් මේක බලන්න කලින් මං කියන්නේ මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි මම හොල්මන් වලට බය නැහැ මොකද මම හොල්මන් තාම දැකලා නැහැ හැබැයි මේක උඹලට බලන්න මන් දාන්න රෑ 12ට උඹලත් බලන්න ඕනේ මම වගේම රෑ වෙලා මෙහෙම තනියම මම මේකේ පල්ලෙහාට යනකොට තිබ්බා හොල්මන් විශ්වාස නොකරන අයට මචං හොල්මන් විශ්වාස නොකරන අයට බොක්ක කූල් වෙන හොල්මන් වීඩියෝ එකක් කියලා වීඩියෝ තම්බ්නේල් එකේ තියෙන හොල්මන් විශ්වාස නොකරන අයට කියලා මේක මාස දෙකකට කලින් දාපු එකක් අපි ඉස්සෙල්ලාම ඒක බලන්න කරුණා කරලා උඹලා බය වෙන්නත් එපා මාව බය කරන්නත් එපා බොරුවට විනාඩි 11ට මට මාව විශ්වාස කරවපන් මට විශ්වාස කරවපන් හොල්මන් ගැන හරිද එක්තරා රාත්‍රියක පොඩේ තාවක් එයාගේ පුංචිම දරුවා එක්ක කාලය ගත කරන ගමන් හිටියා. මේ වෙලාවේදී යාගේ ලොකු පුතා යාළුවෙගේ ගෙදරක තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ලෝරාගේ හස්බන්ඩ් බිස්නස් ට්‍රිප් එකකට ඩුබායි වලට ගිහින් තියෙනවා. ලෝරා යාගේ පුතා එක්ක සාමාන්‍ය විදිහට කාලය ගත කර ඉද්දී එයා කවදාවත් නොහිතපු භයානක දෙයකට යාට මුහුණ දෙන්න වුණා. ඒ මොකක්ද? Who is it? Me. Who's me? Your son. Aren't you at your friend's sleepover? බලද්දිම කියන්නේ මචං පට්ටපල් බොරුවක්. Where are you? Your son. What do you want? පොඩ්ඩයින ආපහු මුලින් ඉඳන් බලන්න ඕනේ මචං තරහ වෙන්න එපා. රාත්‍රියක ලෝරා කියලා කාන්තාවක් එයාගේ පුංචිම දරුවා එක්ක කාලය ගත කරන ගමන් හිටියා. මේ වෙලාවේදී යාගේ ලොකු පුතා යාළුවෙගේ ගෙදරක තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ලෝරාගේ හස්බන්ඩ් බිස්නස් ට්‍රිප් එකකට ඩුබායි වලට ගිහින් තියෙනවා. ලෝරා යාගේ පුතා එක්ක සාමාන්‍ය විදිහට කාලය ගත කර ඉද්දී එයා ලෝරයි පුතයි ඉන්නවා. එතකොට මචං ඕක රෙකෝඩ් කරන්නේ කවුද? අයියෝ කිරිම්මි බොරු මරිසි දාන්න එපා කියලා පටන් ගත්ත ඒකනේ. මට එපා වෙනවා මචං. ඕවෙන් තමයි මං හොල්මන් විශ්වාස කරන එකක් නැති වෙන්නේ. විශ්වාස කරන්න උඩත් නැති වෙන්නේ ඕවා. මචං මේවා විශ්වාස කරන්න එපා. මේවා විශ්වාස කරලා තරන්න හරකෙක් නෙවෙයි මම. Moving on. කවදාවත් නොහිතපු භයානක දෙයකට යාට මුහුණ දෙන්න වුණා. Who is it? Me. Who's me? Oh my god. Aren't you අඩෝ at your friend's sleepover? මේක බලද්දි බයද හිතෙන්න බා. මේක බලද්දි බලන්න බයද හිතුනේ. Where are you? Bro. What do you want? I want you to stop the cat. කොහොම හරි මේ গুপ্ত දේවල් වල අවසානයක් වෙන්නේ නැහැ. දවස් කීපයකට පස්සේ ලෝරා වගේම එයාගේ පුංචි දරුවා ගෙදරට වෙලා ඉද්දී එයාලට හරිම කලබලකාරී සිද්ධියකට මුහුණ දෙන්න වුණා. හොර ෆිල්ම් එකක්ද මේක? ලෝරා විශ්වාස කරන විදිහට මේ දොර පිටිපස්සේ හිටපු දේ මොකක් වුණත් එයා මේ සිද්ධිය හඳුන්වලා තියෙන්නේ මිමික් කියන වචනයෙන්. මිමික් කියන්නේ දොර පිටිපස්සේ හිටියේ කවුරුත් නෙවෙයි දොර පිටිපස්සේ හිටියේ ඔය ෆිල්ම් කරන සෙට් එකේ අනිත් ඒවා. මිනිස්සු අතර මතයක් තියෙනවා. ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ කටහඬවල් අනුකරණය අම්මාට අර ෆ්‍රොම් එකේ වගේ. කියලා වාර්තා වෙනවා. දැන් මේ කතා කරන දේවල් කොච්චර සමාන වුණත් මේ අස්වාභාවික වස්තුව අනුකරණය කරන පුද්ගලයාට ආවේනික නොවන දේවල් තියෙන්න ඉඩ තියෙනවා. කටහඬේ සමහරක් වෙනස්කම් තියෙන්න පුළුවන්. වචන භාවිතයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මිමික්ලා මෙන්න මේ දේවල් පාවිච්චි දොර ඇරියා නම් මචං මොකටද උන් ඇතුළට ආවේ දැත්තේ? බොරු බම් බොරු. පළවෙනි බොරුව. කමෝන් මචං මේකද මට උඹලා බලන්න කිව්වා. එයා රැයට මාව බලන්න එනවා. ඒ කවුද?
ගුස්ටාවෝ කියන පුද්ගලයා මෙන්න මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් කරනවා. මෙහෙම වෙන්න මේ වීඩියෝ එකේ හරිම භයානක දෙයක් සටහන් වුණ නිසායි. ගුස්ටෝ එයාගේ ආච්චි අම්මව බලන්න යන ගමන් ඉද්දී ගුස්ටෝගේ දරුවෙක් මෙතන හිටපු හැමෝගෙම ඇඟ හිරි වැටෙන කතාවක් කියලා තිබ්බා. That's the man come to see me tonight. Who come to see you at night? The man. What man? ආ What man? Up there? Uh-huh. He dead. මේ දරුවා බිත්තියේ තියෙන පින්තූරයට ඇඟිල්ල දික් කරලා තියෙනවා. මෙහෙම ඇඟිල්ලෙන් පෙන්නන ගමන් කියලා තියෙන්නේ මෙයා රැට මාව බලන්න එනවා කියලයි. මෙන්න මේ කතාවේ ඇඟ හිරි වැටෙන සිද්ධිය තමයි මේ ඉන්නේ ගුස්ටෝගේ සීයා. මෙයා මිය ගිහින් තියෙන්නේ 2005 අවුරුද්දට. මේක ඕකේ. මුහුණ දෙන මේ පුංචි දරුවා ඉපදිලාවත් නැහැ. මේ දරුවට මේ සීයාව කවදාවත් හම්බ වෙන්න විදියක් නැහැ. කොහොම වුණත් මේ දරුවා මේ සීයාව රැට දකිනවා කියලා කියන්න පටන් ගන්නවා. ගුස්ටෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මේක වයිරල් ගිහින් තිබ්බා. කොටින්ම කිව්වොත් මේ වීඩියෝ එක නැරඹුම් වාර මිලියන 3ක් පහු කරලා තිබ්බා. අන්න ඕක තමයි මචං සීන් එක. සෙක්ෂන් එකේ මේ දරුවට වුණ දෙයට සමාන දේවල් වුණ මිනිස්සු එයාලගේ අදහස් පළ කරලා තිබ්බා. ගොඩාක් අය කියලා තිබ්බේ මේ ඩියා කියන දැරියට වුණ සිද්ධිය ඇත්තම අස්වාභාවික සිද්ධියක් කියලයි. ඔයා මේ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ මචං ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ දේවල් මම දැකලා තියෙනවා. ලා තියෙනවද? යටින් කමෙන්ට් ඒක ඕකේ ඒක පොඩ්ඩක් පිළිගන්න පුළුවන්. හැබැයි අර පළවෙනි එකේ ඔස්කවලින් මේම ඔස්කා සම්මානය අරගෙන දෙන්න ඕනේ පුක පැලෙන්න ඔස්කා සම්මානය. රඟපානවා කියලා තේරෙන්නේවත් නැහැ නේ ඒක. රොඩ්නි ගිහිනේ. අගෝස්තු 27 වෙනිදා රාත්‍රී 10:30ට විතර රොඩ්නි කියලා පුද්ගලයෙක් රිටේල් ස්ටෝ එකක වැඩ කරන ගමන් හිටියා. මෙහෙම යාගේ ෂිෆ්ට් එක කරන ගමන් ඉද්දී එක්තරා දෙයක් එයාට කරදර කරන්න ගන්නවා. මේ දේවල් එයාට පැහැදිලි කරන්න අමාරු වෙනවා. එයා CCTV footage එක පෙන්වන්න තීරණය කරනවා. He's putting things away from the box. All right, now watch. I want you guys to focus on this area right here. Okay? Hold on, let me speed this up a bit. They haven't got the first clue on how to use it. All right, watch. You have the doctrine right, and you stow it on a shelf in your closet, and do not pull that doctrine Look. Boom, you see that? පෙට්ටියක් වැටෙනවා. normal. Get back here for you guys to give you a better view. could be something නේ මචං ඒක මචං මේ මොකෙක් හරි වෙන්න පුළුවන්. හරි. That's not what I asked you. Is that you? Look, I'm here by myself. හරි. Nobody's here. It's just me. okay. See that? Come out. I'm not afraid of you. සුද්දොන්ගේ මචං තියෙන දෙයක් තමයි යෝ. මොකක් හරි සද්දයක් ඇහුණාම ඔබ මොකද කරන්නේ? ඔබ I threw down තනියම the නම් box ඉන්නේ. earlier. පොඩ්ඩයිට මේක බලන්න. මම කියන්න විස්තරය. Come on out. You don't scare me. දැන් උඹට කිව්වේ බය නැහැ කියලා. He's trying to mess with me. Ooh. Oh. මොකක්ද උනේ? මොකුත් උන්නේ නැහැ නේ මචං. උඹ බය වුණා. No. Where am I? I'm here. Where am I? CCTV එක. Look, there I am, right there. හරි. Look, you see that? ඔය. You see that? Nah. Nah. බොරව. Hell no.
රොඩ්නි කියන විදිහට එයාගේ කොණ්ඩේ ඇද්දේ කවුද කියන එක එයාට හිතා ගන්න බෑ කියලයි. ඒ වගේම මේ පෙට්ටිය වැටෙන එකත් එයාට මට ඒක පිළිගන්න පුළුවන් මචං. මම ඒක දැකපු නිසා කොණ්ඩේ අදිනවා දැක්කා. හැබැයි පෙට්ටිය වැටෙන එක මන් දන්නේ නැහැ. පෙට්ටිය වැටෙන එක මට ඒක පොඩ්ඩක් විශ්වාස කරන්න බෑ මචං. හැබැයි කොණ්ඩේ අදපු එක මාව පොඩ්ඩක් ඒක තැති ගන්නවා. හරිද? අනිත් එක තමයි මචං සුද්දෝ කියන්නේ එන ගොම් මචං. දැන් උඹට ඔය වගේ සද්දයක් ඇහිලා ඔබ තනියම ඉන්නේ. උඹට මොකක් හරි දෙයක් වෙනවා. චකිතයක් වෙන දෙයක් වෙනවා. උඹ මොකද කරන්නේ? මචං මමල ගෝන්ස්කි. මාව හොයන්නවත් එන්නවා. මම දිව්වා මචං. මුන් එහෙම නැහැ. මුන්ට ඕනේ කවුද කොහොමද රවුම්ද බෝල්ද හොල්මන්ද දකින්න ඕනේ. හරි පුකේ අමාරුයි. පිස්සු දෙයක ඔය වගේ දෙයක් තියලා නම් දුවන්න ඕනේ පණ එපා කියලා. පණ එපා කියලා නෑ. ඇඳ ඉන්න රෙදි ඔක්කොම ගලවලා දුව. මොකද හොල්මන් බයයිලු හෙළුවෙන් ඉන්නවා දැක්කම. අපිට බය වෙනවලු. අපේ හෙළුව දැක්කම උන් බය වෙනවා. දැකපු ගමන් රෙදි ඔක්කොම ගලවන් දුවපන්. පස්සේ හැබැයි උඹ ග්‍රීස් යකා කියලා ගමෙන් ගුටි කෑවොත් කියන්න එපා ලොකු පුතා කිව්වන්න රෙදි ගලවලා දුවන්න කියලා මං ඒකයි ඒවට වගේ කියන්නේ නෑ මචං. මේ ආරක්ෂා උඹ සලසගන්න. that one almost got me. හරි ඒක පොඩ්ඩක් කිට්කැට්සෝ වගේම එයාගේ යාළුව සෙට් එක shopping mall එකකට යනවා. මෙයාලා මේ mall එකේ ඇවිදන් යද්දී හිස් ක්‍රීඩා කාමරයක් හම්බ වෙනවා. හොඳම යාළුවෝ සෙට් එක මෙතන හිටපු නිසා මෙයාලා මෙතන ටිකක් විනෝද වෙන්න තීරණය කරා. හැබැයි මෙයාලගේ මේ සිනහවල් වැඩි වෙලාවක් තිබුණේ නම් නැහැ. මේ හැම දෙයක්ම අමුතු හැරවුමක් ගන්නවා. Okay, this is my POV. Enjoy. This is what we have to get up to. This is really hard. I feel too big to do this. Do you feel us out of breath as I do? Yeah. Wait, where'd you go? Left or right? I went left. Which way do I go? I feel like I'm in Alice in Wonderland. Okay, she went that way. Freaky. Yours is brighter. Mine's all dark. Okay. You guys, I can't do this. I feel like I keep bonking my head too. That's crazy. There's like actually this is literally for human hamsters. Oh my god, someone bashed in this window. I feel like this is ඔයාටත් ඒක ඇහුණද? ළමයේගේ කටහඬකට සමාන දෙයක් කොඳුරනවා වගේ මෙතනදී රෙකෝඩ් වෙලා තියෙනවා. yours is brighter, mine's all. හැබැයි මෙතන ඉන්නේ සෝ වගේම එයාගේ තව එක යාළුවෙක් විතරයි. විශ්වාස කරන්න බෑ මචං. ඒ හිටපු එයාගේ යාළුවෝ සෙට් එක කියලා තිබ්බේ මෙතන කොහෙවත් පුංචි දරුවෙක් හිටියේ නැහැ කියලයි. කොහොම හරි මේ දේ එකපාරක් නෙවෙයි වෙන්නේ. ඔයා හොඳ අවධානයෙන් ඇහුවොත් ඒ කටහඬ ආයෙත් ඇහෙන්න ගන්නවා. විශ්වාස කරන්න බෑ මචං. S දෙකෙන් දැක්කේනේ. ඔවුන් ඔය කියන ඒවා විශ්වාස කරන්න හොඳ නෑ මචං. මොකද උන් මචං වෛරල් යන්න අරව මේවා එඩිට් කරන්න පුළුවන්. සමාජ මාධ්‍යවලට මුදා හරින්න. සමාජ මේ දෙකම මාධ්‍යවල- මිනිස්සු ගොඩක් මේ සිද්ධ වෙන වෛරල් යන්න මචං ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඒක නිසා ඌව විශ්වාස කරන්නේ නෑ මචං. මෙතන පුංචි දරුවෙක්ගේ ආත්මයක් සැරිසරනවා කියලයි. ඒත් ඔයා ඉතින් ලොකු අම්මගේ රෙද්ද නෑ ඕක එඩිට් කරපු සිද්ධියක්. මේත් එක්කම අපි කසායි එකේ තවත් හොර කම්පිලේෂන් එකක අවසානයට ළඟා අඩෝ, වෙනවා. මේ වගේ සිරාවට. පිස්සු හැත් මොකද්ද මචං කම්නේල් එකේ දාලා තිබ්බේ තනියම බලන්න එපා. බොක්ක කූල් වෙන හොල්. මේවද බං උඹලා මට සජෙස්ට් කරන්න මචං ඊට වැඩිය බය වෙනවා ෆිල්ම් එකක් බැලුවා. සිරාවට මොකද්ද මචං ඒ? නෝ ප්ලීස් අපේ ගෑන් එකට අපේ ගෑන් එකේ ඉන්න ඌට වැඩිය මොලේ තියෙන මිනිස්සු කියලා අපි හිතනවා. මම උඹලට කිව්ව දේ තේරුණානේ. පළවෙනි එක කෙටි කතාවක්. පළවෙනියට බලපු එක කෙටි කතාවක්. දෙවෙනියට බලපු එක අර කොණ්ඩේ අදිච්ච එක ඒක පොඩ්ඩක් ඕකේ මචං. ඒක කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අර ඒක හොල්මන් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ප්‍රවණතාවයක් තිබ්බා. අර පොඩි ළමයාගේ එක මචං මටත් පුළුවන් මචං පොඩි ළමයෙක් මේ කතා කරන එකක් ඒ වගේ මචං මෙහෙම කතා කරලා එඩිට් කරලා සමාජ මාධ්‍යට දාන්න. එතකොට මං හොල්මන් දැක්කද? නෑ මචං ප්ලීස් මචං ප්ලීස්. ඒව නම් විශ්වාස කරන්න බෑ මට. ඒ බලපු ටිකෙන් නම් ඇත්තටම හොල්මන් විශ්වාස නොකරන අයට තවත් විශ්වාස මම විශ්වාස කරන්නෙම නැතුව කියා මචං. තිබ්බ විශ්වාසය නැති වෙලා වගේ. හොල්මන් ප්ලීස්
අපිට හොඳට ටිකක් දෙන්න හොඳ හොල්මන් මොනවා හරි තියනවා නම් කියන්න මචං. මගේ විනාඩි 11ක් කාලේ නිකන් බොරු අපතේ ගියා. මොන හොල්මන්ද බම් මේ ඊළඟේ හම්බ හොඳ හොල්මන් මොනවා හරි තියනවා නම් බලන්න පුළුවන් හොල්මන් මොනවා හරි. ඇත්ත කියලා හිතන ඒවා තියනවා නම් කියපල්ලා අපි රෑ 12ට බලමු. අපි මේ රෑ 30 හැරකට කරපු වැඩේ කිසිම තේරුමක් නැති වුණා. පරිස්සමෙන් හිටපල්ලා. ඊළඟෙන් එන්න. Hey, do you wanna come round now? Say around 5:30. Stay until the morning, then I carry on and live my hollow life.